සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ඉතින් අපි අද අලුත් vlog එකක් පටන් ගන්නවා. ඒක දැන් අපි ගොඩාක් කල් වීඩියෝස් කරන්න හරියට බැරුව ගියානේ. ඉතින් දැන් අපි පළවෙනි වීඩියෝ එක පටන් ගන්නවා අලුත් අවුරුදු කෑම මේසයක් කියන්න නේද ඒකට. ඉතින් අපි බලමු කොහොමද අපේ අලුත් අවුරුදු කෑම මේසේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. අපිත් එක තම දෙනෙක් ඉන්නවාද. අපි ආලු සෙට් එකක් තමයි ආවේ. අපි ලස්සන ගමකට ආවා. අපි දැන් ඉන්නේ ශපර්තොක් කියන ගමේ. ශපර්තොක් කියන්නේ රොමේනියාවේ තියෙන පරණම ට්‍රැඩිෂනල් ගමක්. ඉතින් අපිට දැන් අද යන ගමන් ඒවත් බලාගෙන යන්න තියෙනවා. බලමු අපි දැන් කෑම මේසේ මොකද කරන්න කියලා. දැන් මම ඉන්න පාර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි පුදුම දූවිලි තියෙන්නේ. නේ? අපිට යන්න වෙලා තින්නේ දූවිලි අනික පාර නිකන් තාර දාපු එකක් නෙමෙයි මේ බොරළු පාරක් මේක. යන්න බෑ ගොඩක් දුර යන ටික අමාරුයි මේක. හිමි යන්න පැයක් විතර යනවා. සුපිරි ප්ලේස් එක අවුලක් නෑ. ජය වේවා. එසේ වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. අනේ ගමෙන් නෑද විල්ලා. මේ තියෙන එක රූම් එකක් අපිට හම්බ වෙච්ච. Ei? Maru. අනේ සුපිරි. සුපිරි කියපන්. දැන් අපි බුරියානි හදන්නේ අපේ රෑ කෑම වලට. අපි ගයන්ත අයියා තමයි හදන්නේ බුරියානි හෙඩ් චෙෆ්. හලෝ කියන්න. හයිඩ්‍රබාද් දම් කච්චිය. දැන් අපි යමු අනිත් කට්ටිය මොකද කරන්නේ කියලා බලන්න. සම්මානේ දුවනවා. හායි. දැන් මොකද වෙන්නේ ඉතින්? මේ මොකක්ද මේ කරන්නේ? ඉතින් අපේ අලුත් අවුරුදු උත්සවයේ මේ මොකදකට කියන්නේ අපි අලුත් අවුරුදු ට්‍රිප් එක ගැන මොකද කියන්න තියෙන්නේ ඔයගලන්ට? එල්ල. අපේ චිකන් ටික කූල් වැඩි නේ අයිස් වැඩි. දැන් අපි ඒක පොඩ්ඩක් මෙයා කරගන්නවා. මම කියවනේ මේක දාන්න කියලා එළියට. ඔව් මම දැම්මා. දැම්මේ නෑනේ. දැම්මා ඊරේ. උතන මේ පොසම් ලාදින් කොහමද? මං ඊරේ පල්ලයට දැම්මා. මේ ට්‍රිප් එක ආපු ඉතින් මං කරන්නේ බැනුම් අහන එක. අපි අයිස් කමු. මේ විදිය තමයි වටපිටා. ලුණු ගෙනවා මේ බාබක සුද්ධ කරන්න. අර බබා කිව්ව එක සුද්ධ කරන්න. බලබල කිව්. සෙවණලි මාවතේ රැඳියේ ජීවිතේ සරියා සාගරේ මතුවේවා. අද ඔයලට දෙන්න යන්නේ මොනවද? කඩල කරියා. එළිය දුන්නාවනත් සිහිල් මාරුතේ සිලෝගියසේ. කට්ටිය දැන් ලහි කෑම මේසේ ලෑස්ති කරනවා. කිරිබත් එක තියෙනවා, කැවුම් කොකිස්, අලුවා, මුංගට කැවුම් තියෙනවා. කෙසෙල්, වැලි තලප, කේක්, මාස්මෙලෝ, කිරි ටොෆි, බිස්කට්, චිලි පෙස්ට් එකකුත් තියෙනවා. කට්ටියම දැන් අපි අලුත් අවුරුදු විදියට තමයි ඇඳගෙන ඉන්නේ. ඉතින් දැන් අපි වෙනත් රටක ඉඳන් රොමේනියාවේ ඉඳන් ඉතින් අපි යාළුවොත් එක්ක අවුරුදු සමරනවා. අද නම් අපිට නිකන් අවුරුදු වයිබ් එක ඒ විදිහටම තියෙනවා. කට්ටියම සරන් ඇඳගෙන ගෑල්ලම ඔක්කොම ගවුම් ඇඳගෙන දැන් ලුංගි හොයාගන්න විදිහක් නැහැ. එහෙම තමයි අද දවසේ ගෙවෙන්නේ. දැන් අපි කිරිබත් බෙදාගෙන කමු. ගන්නද මේකෙන්? ගන්න. හැබැයි මේ ලුණු මිරිස් චාරුනේ හැදුවේ. අනේ එපා එහෙම කියන්න. මේ රස ඇති. හොඳ රස පාටයි. රස පහක් තියෙනවා. අර බොත්. ඒ වැඩියෙන් දාගන්න. අමේ නෑ අති ලුණු මිරිස් එක්ක කිරිබත්. ලුණු මිරිස් එක්ක කිරිබත්. කිරිබත් එක නරහයි නිකන් කන්න පුළුවන්. කිරිබත් එක හොඳට රහ තියෙනවානේ.
අපි TikTok එක කරන්නද? කරමු ඒක අපි. කිරිවත් කන්න යන්නේ. අවස්ථාව දෙන්නෙම නෑ සම්මානය දෙන්න 10 පාරක් ගෙදර ගිහුවා වැඩි මල්ලක් කියලා කවන්න ඕනේ පොඩි මල් කට්ටියට. කොහොමද? පොඩි මල් කට්ටියට. රහයිනේ. ගමේ රහ දිනනවා. ගමේ රහට නියම අවුරුදු පීරිනද අපිට හොඳට දිනනනේ. කවරේ කොහන්න වගේ මොකක්. කොහොනද? ඔයාගේ සද්දෙත් ඇහෙනවා ඈතින්. හිත වලට වඩා හොඳ පදිලගේ ප්ලෑනින් තමයි නේද? නහන්. Foarte bun. Foarte, foarte bun. Mulțumesc. Și vă mai aștept la mine. Dacă v-a plăcut, vă mai aștept cu drag. Da, desigur. Prea mult. Și astea cum se numesc? Astea nume în Sri Lankes keu. Cheun și astea sunt toate dulci, prăjitură, dulce, da? prăjitură, da. Interesant. Foarte. Și arată bine. Arată bine. Thank you. දැන් අපි අවුරුදු කෑම මේසේ ඉවරයි. අවුරුදු සිරිතුත් ඉවරයි. ඉවරයි. දැන් අපි යනවා අපිට පොඩක් ළඟ ටවුන් එකක් තියෙනවා සිගිෂාරා. අපි යනවා සිගිෂාරා ටවුන් එක බලන්න. සිකිසවර වලදී හම්බෙමු. අපි ඇවිල්ලා ඉන්නේ දැන් සිගිසවර කියන ටවුන් එකට. අපේ අවුරුදු චාරිත්‍ර වලින් පස්සේ අපි ආවා අපි කට්ටියත් එක්කම අපේ සිගිසවර පරණ ටවුන් එක බලන්න. දැන් මේ මට පිටිපස්සෙන් පේන්නේ මේක ලොකු ඔරලෝසු කණුවක් මේක ගොඩක් පරණ ඔරලෝසු කණුවක්. දැන් අපි සෙන්ටර් එකේ මැද තමයි මේ ඉන්නේ. මේ සෙන්ටර් එක මැද හරියටම සිගිසවර ටවුන් එකේ. ඒක රෙස්ටුරන්ට් මේ හරිය තියෙනවා. ගොඩක් රැට එහෙම කට්ටිය දැන් ටූරිස්ට්ලා එනවා මේ කාලේ. දැන් මම මේ ඇවිදගෙන යන්නේ සිගිෂාරා ඕල් සෙන්ටර් එක මැද්දේ. ඉතින් දැන් අපි යනවා ඉස්සරහ තියෙනවා view point එක. අපි යනවා එතනට ඒක බලන්න. නේ? ලස්සනයිනේ. මෙතන තියෙනවා මෙතන ඔයාලට මේ ඩ්‍රැකියුලා බලන්න පුළුවන් විදියට හදලා තියෙන රෙස්ටුරන්ට් එකක් මේක. එක එක සුවිනියර්ස් ගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ මට නම්. අහුම්කම් දෙන්නකො මේ මියුසික් එකට. දැන් අපි යම් view point එක බලන්න. එන්න සන්දීප. අපි දැන් සිගිෂාරා සිටි එක වටේ කෝච්චියේ රවුමක් යන්න තමයි හදන්නේ. ට්‍රේන් සවාරිය. ලස්සනයිනේ. අර අපි හදන්නේ මුළු සිගිසවර ටවුන් එක වටේම ලස්සන ට්‍රේන් රයිඩ් එකක් එක යන්න හදන්නේ අපි ඔයගොල්ලන්ග. ඒකේ ටිකට් එක වෙන්නේ ලේ 20යි.
අපි දැන් 9 දෙනාම යනවා ට්‍රේන් එකේ. විනාඩි 20ක් අපි එක්ක යනවානේ. මේක ඇවිල්ලා ඇත්තටම පරණ නගරයක්. අපි මේක ගැන වීඩියෝයක් කලින් කරලා තියෙනවා. අපි දැන් හිමිර සිටි එකෙන් පල්ලෙහාට තමයි බස් වහින්නේ කෝච්චියේ. පල්ලෙහා ඔක්කොම ගෙවල් තියෙන්නේ අර පැත්තේ. දැන් අපි වත් ගන්න බිරියානි හදාගත්තා දැන් හැමෝම කනවා. කාලි වෙලා ඉතින් අපි දැන් යනවා. ඊවලට යන්න ඕන තා පැය 3ක් විතර ගෙදරට යන සාමාන්‍ය. හරි දැන් වීඩියෝ එක අපි එන් කරමු. දැන් කියන හැමෝම ට්‍රිප් එක ගැන මොකද? මාර සතුටුයි ඉතින් මේ ට්‍රිප් එක ආවට. අපි හොඳට ඔයගොල්ලෝ ලස්සනට එන්ජොයි. අපිට මේ පාර අලුත් අවුරුද්ද හොඳට එන්ජොයි කරන්න හම්බුණා නේ. ඒ කියන්නේ ලංකාවේ විදිහටම. අවුරුදු සමරන්න ඕන කියන එක අපිට සතුටුයි අතට. ඔව්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක එන් කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. If you are still watching, you are a legend. Time to travel! Yeah, I've been catching planes for the fun of it.